දක්ෂින හදන්න. කන්ද උඩ බලන්න. මෙන්න බලපන් මචං මේ ගහක් කඩාගෙන වැටලා උලඟට. අලුතෙන්ම හදපු ගෙදර ඉවරයි හරි. අම්මට සිරියනවා ඈ. සුපිරියටම වැටලා තියෙනවා. මෙන්න මෙතන තමයි ගහ තිබිලා තියෙන්නේ. නුග ගහන්නේ. මේ එක අත්තක් මෙහෙට වැටලා. එක අත්තක් මෙහෙට වැටලා. අම්මා මේක පැන්නොත් එහෙම ඉවරයි මගේ ඔළුවටනේ. තාම හදලත් ඉවර නෑ බංගේ අපරාධය ඉතින් නේද? මේ හදාගෙන යන ගමන් ගෙදර මේ සීට් කෑලි කුඩු වෙලා ගාන්ටම වැටලා තියෙනවා. හැබැයි කඳ හරිය වැටලා නෑ මේකෙන් වැටුණා නම් ඉවරයි. මෙන්න මචං අපරාධිනේ. අද මචං මේ තාත්තා බටු කල වගේක් හිටවලා තියෙන ඌවට වතුර දාන්න ආවා. මායි තාත්තයි මල්ලි. ඒ දවස්වල පොඩ්ඩක් වැස්සේ නෑ. වැස්සේ නෑ කියන්නේ ටික දවසක කලින් වැස්සා. දැන් ටික දවසක් දවස් 3-4ක් වේලනවා බටු පැල. ඒ හින්දා ඌවට වතුර ටිකක් දාන්න මායි තාත්තයි මල්ලි ආවාද. මේක මම කජු ඉඩම. කජු වගේ වට අවුලක් නැහැ. ඉතින් අර බටු වලට පොඩ්ඩක් නිතර මේ වතුර දාන්න ඕන. මේෙන් දින මචං පැල. පැල මේක තාත්තගේ නෙවෙයි අපේ නෙවෙයි. මේක ඇවිල්ලා මාමා කෙනෙක්ගේ මේ. තාත්තගේ යාළුවෙක්ගේ ඇයි තාත්තයි තමයි කරන්නේ. ඒ මාමාගේ ඉඩම මේක. ඒ දෙන්න හවුලේ තමයි බටු හිටවලා තියෙන්නේ. මේ ලිඳ. ඉඩම සුපිරියටම හදාගෙන තියෙනවා ඉතින් ආයි. මේකයි කලබල වෙන්න දෙයක් නැහැ. වැස්සත් එකයි නැතත් එකයි වතුර තියෙනවා මේ ලිඳ. ලිඳෙන් බටෙන් තමයි ඇදලා මචං මෝටර කරලා වතුර ගහන්න. අපි යන්කෝ බටු කෑල්ලට පොඩ්ඩක් පෙන්න. මේ මචං බටුව ගහ. සුපිරියට හදලා තියෙන අවුලක් නැහැ. වතුර ටිකක් ගහලා ගත්තොත් හැදිලායි. ලයින් කරලා ගන්න පුළුවන්. අන්න අර හෙට්ටෙමක් දිනන අර. අපි න වතුර ටික දාමු. හවස් වෙන්න කලින් දැන් හවස් වෙලා නැහැ වැඩි අවුලක් නැහැ. මේ ඔක්කොම දාන්නත් එපේ. ඉතින් දාමු යා. දැන් තමයි ඊට බැහැගෙන ගියේ ෂේප් එකේ. කජු පැලයක් ගලවලා බලමුද මචං අල්ල තියනවද කියලා. අවුලක් නැහැ. මේවත් රහා යමු කජු. ඔව්නේ
අපි මචං අලුත් ටෙක්නික් එකක් හොයාගත්තා. මල් බාල්දියෙන් දාන්න බෑ මේක. පුළුවන් ඉතින් ගොඩක් වෙලා යනවා. අපි නව ක්‍රම සහ ඉදි වලට අනුකූලව මේ දෙලින්ම මේක නෑ නව ක්‍රමයක් කිව්වා නව ක්‍රමයකුත් නෙවෙයි හැබැයි. මේකේ පරණ ක්‍රමයක්. මේ කට්ටිය කියන්නේ මේ ඉඩම මාමා හැම දාලා තියෙන කලින් මෙහෙමද කොහෙද? මම දන්නෙත් නෑ ඒක. ඒක මේ මාමගෙන් තමයි අහන්නේ. පෝස්ට් එක නම ගැහුවා මචං මෙන්න මේ ආකාරයට. කවර් එකක්. කවර් එකෙන් මචං දෙලින්ම පැලෙන් පැලේට මේ ආකාරයට දාන්න තියෙන්නේ. අවුලන්නේ නෑ නෙමෙයි. දෙවෙන්න ඕනද? දාන්න. අර වරුවේ. මේ හොඳයි ඉතින් වැස්සක එහෙම සූට් එකක් ගන්න. මෙන්න මේ විදිහට. ඒ කැම් එක දෙන්න. අපි දාමු වතුර දාමු. විකාර කර කර ඉන්න බෑ වතුර දාමු. වෙලා යනවා. මම තමයි ගැහුවේ. මම මටම කියාගත්තේ. තාත්තා එනවා මේ පොඩ්ඩක්. තාත්තා එනකොට පොඩ්ඩක් වේගෙන් වැඩ කරන්න. එතකොට තමයි තාත්තා සතුටු වෙන්නේ. මොකද්ද? අපි මචං දැන් මේ කෑල්ලට දාලා ඉවරයි. මේ උඩ කෑල්ලට. මේ ටිකට දාලා තියෙන්නේ. දැන් අපිට දාන්න තියෙන්නේ මචං මේ නියරෙන් පල්ලෙහා කෑල්ල. අර ෆාම් හවුස් එකේ තියෙන්නේ. ඒ හරියට යනකන් දාන්න තියෙනවා. ඊට පස්සේ අතනින් උඩ හරිය පොඩ්ඩක් තියෙනවා. ඌවන් ටිකක් පරණ පැල. ඒ වගේ ලොකු යවුලන්නේ. දැන් අපේ මලයා වතුර දානවා. කෝ වේගෙන්. බට යන්න. කෝ එයි ගැටයක් ගිහිලා. අහිමි. වාව්. අපි ඉන්න ලොකේෂන් එක බලහන් පොඩ්ඩක් සුපිරියි. අපි මොකද මැඩිල්ලට යන්න ඕනේ දවසක. ඉරමාම බැහැගෙන යන ගමන් තියෙන්නේ. ඉක්මනට ඉවර කරගන්න යනවා ඉරා. ඉරමාම නෙමෙයි. මැඩිල්ලට යන්න ඕනේ. මැඩිල්ල කොයි හරි තියෙන අර හරියනේ. අර හරිය. ඔයිට මෙහා දාවිය. අර වල අඩෝ අපි ගියපු තැන්න තමයි අර වලනේ. මොනවද? මේ කන්දරේ එහා පැත්තේ වල අර මේ කොළ පාට මානම් පේන්නේ. අර තියෙන්නේ අපි දාන්න එකපු ගල. එක්කද? අර මෙහෙම ගිහිල්ලා එක්කනේ. දෙන්න මොකද ඉතින්. අල්නිදු කුඹ මේ. දන්න කට්ටිය දන්නවා ඉතින්. නෑ බං යෝධ නිදි කුඹ කියලාත් කියනවලු. අලි නිදි කුඹ කියලා තමයි මම නම් කියන්නේ. මම නම් කියන්නේ මෙහි කට්ටිය කියන්නේ අලි නිදි කුඹනේ ඔක්කොම. නිදි කුඹ වගේමයි. මේ එන්න මචං අලි නිදි කුඹ පෙන්නන්න හම්බුලා. මේ දින්නේ අලි නිදි කුඹ මේ හරියම දින්නේ අලි නිදි කුඹ. ඔතන ඉතින් මීහිට යන්න බෑ. වල් බෙහෙත් වලට මැරෙනවා හැබැයි නිකම්ම. පොඩි වීඩියෝ එකක් දාන්න. පෙර ගහක් තියෙනවා මම පෙර තියෙනවා කියලා බලන්න. මේ තියෙන මචං බඩු. ඉදිලා නැහැ. ඉදිච්චා දිනවා විරජ් උඩ. පහිච්චා වගේ. මම නම් කැමති මෙව්වට. අර වගේ ගහන තියෙනවා. ඒ වගේ ඉන්නේ මේ මචං. සුදු පාට ඇතුළේ තියෙන. ඇට පැහෙන්න කලින් යට සුදු පාට තියෙනවනේ. ඒවා මචං විට වගේ. හපින්න සුපිරි. ඉතින් මේකත් කජු විතම.
මේවා ඉතින් කාගෙද දන්නේ. මිනිස්සුන්ගේ. කොහොමත් මිනිස්සුන්ගේ නේ. සත්තුන්ට ඉඩ නැහැ. හැබැයි මේව සත්තු තමයි වැඩිපුර කන්නේ. අපේ උග්ගස් කොටුව එහෙම මොණරු දෙන්නෙක් ඉන්නවා. හරි. පේන්නේ නැහැ මෙතනට. මගේ උග්ගස් කෑල්ලයි මේ කේල් කෑල්ලයි අලි කාලෙම ඉවර කරයිද. ගලක් තියෙනවා නගින්න පුළුවන් බලමු. මෙහෙට නම් අලි එන්නේ. මගේනම තියෙන අලියන පැත්තේ කාලෙකට විතර එන්නේ හැම පාරම එන්නේ. මේ කන්නේ ආව පොඩ්ඩ. නගින්න බැරි වෙන්නේ. බැරි. නැග්ගන මරුනේ. view එක බලන්න තිබ්බ අර පැත්තේ එන. ඔව්. යා. කියන්නම තුනන් බටු වලට මචං මේ වතුර දාන්නේ කොට නැවැත්තුවා. මෝටරේ රත් වෙනවා. ඒක දිගට දැන් පැයකට වඩා දැම්මනේ. පැය දෙකක් විතර දැම්මම මෝටරේ පිච්චෙනවලු. ඒ හින්දා නැවැත්තුවා පොඩ්ඩක්. පොඩි විවේකයක් ලැබුණා ඒ හින්දා. කඩු කනවා මීයෝ. හරි. මචං මේ වැඩේ අද නවත්තන්න වෙනවා මේ. ලිඳේ වතුර ඉවරයි මේ. දැස්සව ඉස්සල බලද්දි පොඩ උඩට තිබ්බනේ. සිලින්ඩර් තියෙන ඔක්කොම 7ක් තියෙනවා. දැන් 5ක් බහැලා තියෙන. තව 2යි තියෙන්නේ. වැඩේ ඊට පස්සේ නවත්තන්න හදන්නේ. මට අපි වතුර දාලා ඉවරයි. තව ටික වතුර දැම්මා ඊට පස්සේ මේ මෝටරේ නිවෙන කන් ඉඳලා ගෙදර ගියේ. ඊට පස්සේ දැන් වැඩේ ඉවර කරලා දැම්මා ටික හවස් වුණා වැඩේ ඉවර කරනකොට. ඊට පස්සේ අපි යන්න කියලා හදන්නේ. එහෙනම් ජය වේවා. හැමදාම කියනා වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු.